අද බලන්න යන්නේ කොහොමද අපි නිවසේදීම ක්ලෝරින් වායුව නිපදවා ගන්නේ කියලා. මේකට අවශ්‍ය වන අමුද්‍රව්‍ය කිහිපයක් තිබෙනවා. පළවෙනි අමුද්‍රව්‍ය විදිහට අපිට ගන්න පුළුවන් පොටෑසියම් පර්මැංගනේට්. මෙන්න මේ සුදු පහට කුප්පියේ තියෙන්නේ පොටෑසියම් පර්මැංගනේට්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මෙතනදී ක්ලෝරින් වායුව වැඩි නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැහැ. මොකද ක්ලෝරින් වායුව ඉතා විෂ සහිත වන නිසා අපි සුළු ප්‍රමාණයක් ක්ලෝරින් වායුව ලබා ගන්න ඕනේ. ඒ නිසා අපිට සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අවශ්‍යතාවය තියෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද ක්ලෝරින් වායුව නිපදවා ගන්නේ කොහොමද කියලා. ඉස්සල්ලාම මම මෙතනදී මුලින්ම පොටෑසියම් පර්මැංගනේට් වලින් තා සුළු ප්‍රමාණයක් අපි පරීක්ෂණ නලයකට එකතු කරගන්න ඕනේ. මම මෙතනදී පරීක්ෂණ නලයක් භාවිතා කරන්නේ අර කලින් කිව්වත් වගේ ක්ලෝරින් වායුව කියලා කියන්නේ වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැහැ. මොකද ඒක විෂ සහිත නිසා. අපි ඉස්සල්ලාම ඉතා සුළු ප්‍රමාණයක් පොටෑසියම් පර්මැංගනේට් දාගන්න ඕනේ පරීක්ෂණ නලයට. දාලා ඊට පස්සේ අපි මොනවද කරන්න ඕනේ? සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් තා සුළු ප්‍රමාණයක් මේ පරීක්ෂණ නලයට එකතු කිරීම කරන්න ඕනේ. මෙතනදී ක්ලෝරින් වායුව විමෝචනය වෙනවා අපිට දැනගන්න පුළුවන්. දැක ගන්න පුළුවන්. මෙන්න මේ කහ පැහැති වායුව තමයි ක්ලෝරින් වායුව කියලා කියන්නේ. ක්ලෝරින් වායුවේ ඉතා ගන්ධයක් තියෙන නිසා අපිට ඒක පහසුවෙන් අඳුර ගන්න පුළුවන් මේ ක්ලෝරින් වායුව කියලා. ක්ලෝරින් වායුව මේ විදිහට විමෝචනය කරගත්තට පස්සේ අපිට ඊළඟට පොඩි ගැටලුවක් ඇති වෙනවා. ඒක තමයි මේ පරීක්ෂණ නලයේ මෙන්න මේ විදිහට අවක්ෂේපයක් තැන්පත් වෙලා තියෙනවා. ඒක තමයි මැංගනීස් ඩයොක්සයිඩ් අවක්ෂේපය. මේ මැංගනීස් ඩයොක්සයිඩ් අවක්ෂේපය ඉවත් කර ගැනීම සඳහා අපිට ද්‍රාවණ කිහිපයක් සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මම මේ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්නේ ක්ලෝරින් වායුව විමෝචනය කරගන්න අපි නිවසේදීම ලබා ගන්න එක පමණක්ම නොවේ. මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේ මැංගනීස් ඩයොක්සයිඩ් අවක්ෂේපය ඉවත් කර ගැනීම සඳහා අපිට ද්‍රාවණයක් සකස් කර ගැනීම සඳහා. අන්න ඒක නිසා අපි බලමු මේ මැංගනීස් ඩයොක්සයිඩ් අවක්ෂේපය ඉවත් කර ගැනීමට කොහොමද අපි මේ ද්‍රාවණය සකස් කරගන්නේ කියලා. මුලින්ම මේකට අවශ්‍යයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. මේක අපිට ෆාමසි වල ගන්න පුළුවන් මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. පොටෑසියම් පර්මැංගනේට් කොන්ඩිස් කියලා වෙළඳ පොලේ නාමයෙන් අපිට ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සුළු ප්‍රමාණයක් දාගන්න ඕනේ බීකරයට. මෙන්න මේ විදිහට මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මේ විදිහට සුළු ප්‍රමාණයක් දාගෙන සාමාන්‍ය මිලිලීටර් 10ක් වගේ අපි මේක බීකරයට දාගෙන ඊට පස්සේ අපි තනුක සල්ෆියුරික් අම්ලය දාන්න ඕන. තනුක සල්ෆියුරික් අම්ලය. මෙතනදී තනුක සල්ෆියුරික් අම්ලය දාන්නේ මේක සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය දාන්නේ නැහැ. මොකද සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක්ක මිශ්‍ර කරොත් එම ඉතා භයානක පිරාණා ද්‍රාවණයක් සැකසෙන්න ඉඩ තියෙන නිසා අපි මෙතනදී යොදාගන්නේ තනුක සල්ෆියුරික් අම්ලය. අපි තනුක සල්ෆියුරික් අම්ලයෙන් සුළු ප්‍රමාණයක් බීකරයට දාගන්න ඕනේ. මිලිලීටර් මුළු ඔක්කොම මිලිලීටර් 20ක් කියලා තියෙනවා. මේ මිශ්‍රණය හොඳින් කවලම් කරගන්න ඕන. කවලම් කළා මේ අපි කලින් හදාගත්ත ක්ලෝරින් වායුව විමෝචනය වුණ ක්ලෝරින් වායුව අපි ලබාගත්ත පරීක්ෂණ නලයේ තියෙනවා මැංගනීස් ඩයොක්සයිඩ් අවක්ෂේපයක්. මේ මැංගනීස් ඩයොක්සයිඩ් අවක්ෂේපය ජලයේ සේදුවට යන්නේ නැහැ. මොකද මැංගනීස් ඩයොක්සයිඩ් කියලා කියන්නේ ජලයේ සේදුවට ජලයේ අද්‍රාව්‍ය
ද්‍රව්‍යයක් නිසා මැංගනීස් ඩයොක්සයිඩ් කියලා කියන්නේ ඒ රසායනික ද්‍රව්‍ය ජලයේ අද්‍රව්‍යයි. ඒ නිසා අපිට වෙනම සොලියුෂන් එකක් හදාගන්න වෙනවා මේ මැංගනීස් ඩයොක්සයිඩ් ඉවත් කර ගැනීම සඳහා. ඒ සොලියුෂන් එක තමයි මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකට මිශ්‍ර කරන්න ඕන තනුක සල්ෆියුරික් අම්ලය. සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය මෙතනදී යොදාගන්නේ නැහැ. ඔන්න මම මේක මිශ්‍රණය මම මේකට එකතු කරනවා. අපිට බලාගෙන ඉද්දිම පේනවා අර දුමුරු පැහැයෙන් තිබ්බ මැංගනීස් ඩයොක්සයිඩ් අවක්ෂේපය ක්‍රමයෙන් ක්ෂය වෙලා යන බව. ක්‍රමයෙන් ක්ෂය වෙලා යන බව අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන්. කලින් දුඹුරු පැහැයට තිබ්බ මෙන්න මේ පරීක්ෂණ නලය හොඳින් පිරිසිදු වෙනවා අපිට දැක ගන්න පුළුවන්. මේ බලන්න හරියට හොඳටම පිරිසිදු වෙලා තියෙනවා මෙන්න මේ පරීක්ෂණ නලය. ඉතා හොඳින් පිරිසිදු වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට අපිට මේ පිරිසිදු පරීක්ෂණ නලයක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ අපි ඉස්සෙල්ලා කතා කරපු ක්ලෝරින් වායුව ඉතා විශාල ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒක මොකද ඒක භයානක බව නිසා. ඒක පළවන ලෝක යුද්ධයේදී යුදාවියක් වශයෙන් භාවිතා වෙලා තියෙන නිසා අපි නිවසේදී කොහොමදවත් ක්ලෝරින් වායුව විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැහැ. නිෂ්පාදනය කරන්න බෑ. ඒ නිසා තමයි මම ඉතා සුළු ප්‍රමාණයක් ක්ලෝරින් වායුව නිෂ්පාදනය කිරීමට උත්සාහ කරයි. ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකම් අපි යනවා.